මොකද අපේ ගැටලුව වේලාව 2:25ලු පැය කටුව සහ විනාඩි කටුව අතර ඇති අංශක ගණන කොච්චරක්ද කියලා අපෙන් අහනවා. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක පොස් කරලා ගැටලුව විසඳන්න try කරන්න. හරිද? ඒකලා නැවත වීඩියෝ එකට සම්බන්ධ වෙන්න. හරි. මම යනවා මේ ගැටලුව විසඳන ආකාරය ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. මේ වගේ ගැටලුවකදී අපි දැනගන්න ඕනේ මූලික කරුණු කීපයක් තියෙනවා. ඉස්සෙල්ලාම මම ඒ ටික කියලා දීලා ඉන්නම්. මොකද පළවෙනි කාරණාව ඔරලෝසුවක මේ වටේ අංශක කීයක් තියෙනවද? අපි දන්නවා වෘත්තයක වටේටම අංශක 360ක් තියෙනවා. ඒක අපි දන්නවානේ. එතකොට මේ අංක දෙකක් අතර මේ ඉලක්කම් දෙකක් අතර තියෙන අංශක ගාන කොච්චරක්ද? අංශක 30යි. නේද? 12 එක අතර අංශක 30යි, 1 2 අතර අංශක 30යි, 2 3 අතර අංශක 30යි, 3 4 අතර අංශක 30යි, 4 5 අතර අංශක 30යි. මේ විදිහට මේ හැම අංක දෙකක් අතරම තියෙනවා අංශක 30 ගානේ. හරිද? හරි. ඒක තේරුණානේ. එහෙනම් ඊළඟ කරුණ තමයි අපි දැනගන්න ඕනේ විනාඩි කටුව ගමන් කරනකොට පැය කටුව අංශක කීයක් ගමන් කරනවද කියන එක. අපි හිතමු වේලාව 2යි කියලා. දැන් හරියටම විනාඩි කටුව 12 පිහිටලා තියෙනවා, පැය කටුව 2 පිහිටලා තියෙනවා. හැබැයි මේ විනාඩි කටුව දැන් විනාඩියෙන් විනාඩිය මෙහෙට එන්න පටන් ගත්තාම මේ පැය කටුවටත් මොකද වෙන්නේ? පැය කටුවත් විනාඩියෙන් විනාඩිය චුට්ට පහළට එනවා. නේද? හරි. එතකොට මෙන්න මේ විනාඩි කටුව එක විනාඩියක් මෙහාට එනකොට එක විනාඩියක් පහළට එනකොට පැය කටුව අංශක භාගයක් පහළට එනවා. තේරුණාද? ඒ කියන්නේ එක විනාඩියකදී පැය කටුව ගමන් කරනවා අංශක භාගයක්. එක විනාඩියකදී පැය කටුව අංශක භාගයක් ගමන් කරනවා. එතකොට විනාඩි කටුව මේ 12 ඉඳන් එකට ආවා කියන්නේ විනාඩි කීයක්ද? විනාඩි 5. මේ විනාඩි 5ට පැය කටුව කීයක් පහළට ඇවිත් තියෙනවද? ඒක හොයන්නේ කොහොමද? 5 වැඩි කරන්න ඕනේ අපි භාගේ. නේද? එතකොට උත්තරේ කීය දෙන්නේ? 2.5යි. ඒ කියන්නේ විනාඩි 5කදී පැය කටුව අංශක 2.5ක් පහළට එනවා. එහෙනම් කියන්න බලන්න විනාඩි 10කදී පැය කටුව කොච්චරක් පහළට එනවද? 10 වැඩි කරන්න ඕනේ භාගේ. කීයද? 5යි. අංශක 5ක් පහළට එනවා. ওই විදිහට තමයි අපි පැය කටුව ගමන් කරන අංශක ප්‍රමාණය හොයාගන්නේ. එහෙනම් දැන් අපිට පුළුවන් අපේ ගැටලුව විසඳන්න. අපිට කියනවා වේලාව 2:25යි කියලා. එතකොට විනාඩි කටුව තියෙනවා 5. එහෙනම් හරියටම 25 තියෙනවා. පැය කටුව දෙකට පොඩ්ඩක් පහළට ඇවිත් තියෙන්නේ මොකද විනාඩි 25ක් ගිහිල්ලා නිසා. පිහිටීම හරිනේ. හරි. එහෙනම් අපි හොයමු අංශක ගාන කොච්චරයිද කියලා. මේ 5ත් මේ 4ත් අතර තියෙන අංශක ගාන කීයද? අංශක 30යි. මේ 4ත් මේ 3ත් අතර තියෙන අංශක ගානත් 30යි. එහෙනම් මේ දෙක හරිනේ. ගැටලුවක් නැහැ. එහෙනම් අපිට හොයාගන්න තියෙන්නේ මෙන්න මේ කොටස තමයි. මෙන්න මේ කොටස තිබ්බනම් අපි දන්නවා කෙලින්ම අංශක 30යි. හැබැයි පැය කටුව තියෙන්නේ මෙන්න මෙතන. එහෙනම් අපි හොයාගන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණය කොච්චරක්ද කියලා නේද? මේ කොටස අංශක කොච්චරක්ද කියලානේ අපි හොයාගන්න ඕනේ. හරි. දැන් විනාඩි 25ක් ගත වෙලා පැය කටුව කොච්චරක් පහළට ඇවිල්ලාද කියලා අපි බලන්නේ කොහොමද? 25 වැඩි කරන්න ඕනේ අංශක භාගේ. එතකොට පිළිතුර එනවා අංශක 12.5ක් විදිහට. මේ 12.5 කියන්නේ කොයි කොටසද? මෙන්න මේ පහළට ඇවිත් තියෙන කොටස 12.5යි. එහෙනම් අපි හොයාගන්න ඕනේ ඒ කොටස නෙමෙයි මෙන්න මේ පහළ කොටසනේ. එහෙනම් ඒකට අපි මොකද කරන්නේ? 30න් අඩු කරන්න ඕනේ 12.5. එතකොට අපිට පිළිතුර ලැබෙනවා 17.5යි මෙන්න මේ කොටසේ අංශක ගාන. එහෙනම් දැන් මෙතන ඉඳන් මෙතෙන් අංශක කීයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. කොහොමද? 30යි 60යි 17.5යි කීයද? 77.5යි අංශක. මේක තමයි පිළිතුර. දැන් තේරුණාද හොයන විදිහ? හරි. මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති.
මම ඔයගොල්ලන්ට තනියෙන් හදන්න ගැටලුවක් දෙනවා. මේ ගැටලුව ඔයගොල්ලෝ තනියෙන් හදලා පිළිතුර කමෙන්ට් කරන්න.